Hi guys, ඔන්න අද සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකේ හමු වෙනවා. ඉතින් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු ඔන්න දැන් සිරපත් කරනවා අවුරුදු 20 සහ 25 පැකින්. ඉතින් මේ ආකාරයට මෙහෙම වෙද්දී අද උදේ පෝස්ට් එකක් දැක්ක. ඒකත් එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න හිතුනේ. ඒක දෙතුන් දැනගෙන ඉතින් මේ අපිට අනේ වහ ටිකක් හරි දෙන්නකො මේක ඇතුලේ මේ කාලා මැරෙන්න අපිට මේකේ ඉන්න බෑ කියලා අඬනවලු දැන්. ඒ වගේ දේවල් සෝෂල් මීඩියා වල ෂෙයා වෙනවා. ඉතින් ඒවා සාමාන්‍ය දේවල් මොකද එච්චර හිතන්න හොඳ නැහැ. මොකද නීල හොරුන්ට කම්බ හොරුන්ට දෙන්න තියෙන උපරිම දඬුවම ලබා දීලා තියෙනවා ගරු අධිකරණය විසින්. ඉස්සනම ආචාර කරන්න ඕනේ ඇත්තටම. මොකද මුන් නිසා මොන තරම් සාමාන්‍ය මිනිස්සු මේ ලෝකේ අතහැරලා දාලා යන්නේ නැද්ද? මොකද දැන් මුන් හොරකම් කරලා නන්නත්තර කරලා මේක විනාශ කරපු රටන් ඉතින් මේක තුල ජීවත් වෙනවා කියන්නේ පුදුමාකාර ගේමන්නේ. කොච්චර සල්ලි හෙව්වා. ඒ කියන්නේ කණ්ඩ බොණ්ඩ වඩා නෑ ඒ තැනට ගෙනල්ලා දාලා ඉවරයි මේක. පෙට්‍රල් ලීටරේ තාම 290යි. පොල් ගෙඩිය 200 පැන්නා. හාල් 200 පැන්නා. ඉතින් එතකොට පවුනේ මිනිස්සු. මේ තැනට ඇයි මේ රට වැටුනේ? කවුද වැට්ටුවේ? මේ නීල කම්බ හොරුන්ගේ ප්‍රතිඵල තමයි මේ විදියට මේ ඇවිල්ලා තියෙන්නේ පිටිපස්සෙන්. ඉතින් එතකොට මුන් අද මේ විදියට දුක් වෙන එකට මිනිස්සු රතිඤ්ඤාපත්තු කරනවා. ඒ කියන්නේ මුන් වාගේ තිරසන්නු කියලා රතිඤ්ඤාපත්තු කරනවා. ඒක තමයි විය යුත්තේ. ජනතාවට ඒ තරම් ඇරියස් එකක් තියෙනවා. අදටත් හිතන්න එපා ජනතාව තුන් වේල කාලා ඉන්නවා කියලා. තවම කැපකිරීම කරනවා. හැබැයි ජනතාව කැපකිරීම කරනවා සද්ද නැතුව. මොකද මේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට පුදුමාකාර විදිහට ආදරේ ජනතාව. ඒ කැපකිරීම කරනවා ඔහුට රට කරගෙන යන්න කියලා ඒ දරා ගැනීම කරගෙන ඉන්නවා. වේල් තුනෙන් එකක් කාලා ඒක කරගෙන ඉදී තව පොඩි කාලයක්. ඉතින් එතකොට එතුමාගේ පුල් ස්ට්‍රෙන්ත් එක දාලා සහ එතුමාගේ මැති අමති මණ්ඩලයක මේ මාලිමාව ආණ්ඩුව මේ රට යම් කිසි තැනකට ගේනවා. යම් කිසි තැනකට ඉස්සරෝම මේ රජමාලිගා ගහලා මේ යාන වාහන ගන්න එක නෙමෙයි මිනිස්සුන් හීනේ. ඉස්සරෝම හීනේ තියෙන්නේ තුන් වේල කාලා හරි හාමන් විදියට තමන්ගේ පවුලත් එක්ක එහෙම රිලැක්ස් එකකට එන්න. ඉස්සරෝම හීනේ. ඉන්න අනතුරු ඒ දේවල් කරගෙන යන්න පුළුවන්. අද ඇත්තටම කපල් එකකට වෙඩින් එකක් ගන්න පුළුවන් තැන මේ රට තියෙනවා. ඒ කියන්නේ ආර්ථිකේ බෑ. අපි ඒව කතා කරොත් ඒවා වෙන මාතෘකා බවට පත් වෙනවානේ. ඒක ඇත්තටම කරගන්න අමාරු සාමාන්‍යයෙන්. ඒ කියන්නේ පඩියක් අරගෙනනේ. ඉතින් එහෙමනම් අවුරුදු 15ක් විතර වැඩ කරන්න ඕනේ හරි විදියට මේ දේවල් කරගෙන එන්න. මේක ඛේද වාචකයක්. තනිකරම ඛේද වාචකයක්. මේ ඛේද වාචකේ හවුල්කාරයෝ තමයි උන්. අද දැන් දඬුවම් විඳිනවා. හැබැයි තව මේක තුල එළියේ ඉන්නවා නීල කම්බ හොරු ටික. තෝරු මෝරු ටික තවම එළියගෙන ජනතාවගෙන් චෝදනා තියෙනවා. ඉතින් මේකට ඇක්ෂන් එකක් ගන්න වත්මන් ආණ්ඩුව තවම අපොහොසත් වෙලා තියෙනවා. හැබැයි ඉදිරි වැඩ කටයුතු සඳහා මොකද මේ ගිහිල්ලා කණෙන් ඇදගෙන එන්න බෑනේ මේකේ. නීති මේක කැලෑ නීතියක් නෙමෙයි මේකේ නීතිමය රාමුවක් තියෙනවා. ඒ දේවල් එක තමයි වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් සමහර කට්ටිය කියනවා මේවා දේශපාලන පරිගණකින් කියලා වත්මන් ජනාධිපති කියන්නේ කවමදාකවත් පලි ගන්න මිනිස්සෙක් නෙමෙයි. ඔහු පලි ගන්නවා නම් මෙහෙම නෙමෙයි පලි ගන්න ඕනේ. ඔහු හරියටම නීතියේ අකුරට වැඩ කරන මිනිස්සෙක්. මොකද ඔහු දන්නවා අද Taman රටේ ජනාධිපති වුණාට මේකේ ඉදිරියක් තියෙනවා කියලා. අද Taman රටේ ජනාධිපති වුණාට සමහර අවස්ථාවක අවුරුදු 5න් 10න් ඔහුට යන්න වෙයි. ඉතින් එතකොට ඔහු එක රුපියලක්වත් වංචා කරපු මිනිස්සෙක් නෙමෙයි මේ රටට අවංකයෙන්ම කිව්වොත්. එහෙමනම් අවුරුදු 25ක් මේ පාර්ලිමේන්තු එකේ හිටියා. අවුරුදු 25ක් පාර්ලිමේන්තු එකේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමති කෙනෙක්ගේ ගෙවල් නිවාස යාන වාහන ආර්ථිකය ගත්තාම හිතා ගන්න පුළුවන් කොහොමද කියලා. එතකොට ඔහු අද ඉන්න තැන හිතා ගන්න පුළුවන්. අම්මා තාත්තා පවුල ඉන්න විදිය. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ ගැන සක්සුදක්සේ පැහැදිලි කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක. අපි කියන්නේ අන්න ඒ වාගේ මිනිස්සෙක් තමයි මේ රටට අවශ්‍ය කියන එකේ ජනතාව කරලා දුන්නා නේද? ජනතාව ඔන්නපත් කරලා දුන්නා. ඉතින් දැන් වැඩ ටික තමයි අවශ්‍ය වන්නේ. මොකද මේ නීල කම්බ හොරු තවම එළියේ සැරිසරනවා. පවුල් පිටින් සැරිසරනවා. ඉතින් එතකොට මේ දේවල් දැන් කේලිය රඹුක් කැල්ලට නම් හරිනේ. එතකොට දැන් පරීක්ෂණ මට්ටමේ යන්නේ ගරු අධිකරණයේ. ඉතින් එතකොට මේ දේවල් අධි චෝදනා දැන් බාර දීලා තියෙනවා. පවුල් පිටින් හොරකම් කරන එක කරලා තියෙනවා අය ලෝවෙත් නැති වෙන්න. වත්මන් ජනාධිපතිතුමා කිව්වේ දිනන්න ඕනේ ආයි දිනන එක ලෝවෙත් නැති වෙන්න කියලා. ඒකෙම ඒ කට්ටියගේ තියරිය තමයි දිනන. දැන් මේ කට්ටිය මේ විදියට කියනවනේ රට වෙනුවෙන්. ඉතින් එතකොට ඒ කට්ටියගේ තියෙන හොරකම් කරනවා නම් කරන්න ඕනේ ආයි ලෝවෙත් නැති වෙන්න. කරලා තියෙනවා ඉතින් ඒකම තමයි. පර්ෆෙක්ට්. එහෙම තව පවුල් 4ක් හිටියා නම් මේ ලංකාවට 4 පොරට ෆ්ලැට්. වෙලාවට උඩ රට හිටියා. වෙලාවට මේ පැත්තේ අම්බන්තොට පැත්තේ හිටියා. දෙකෙන් මෙහෙම ඉස්පා වෙලා මෙහෙම පොඩ්ඩක් වේරිලා තියෙනවා මේ පැත්තේ ටික. තව හිටියා නම් ඉතින් 4ක් හිටියා නම් ඇති. තව ඉන්නවා පොඩි පොඩි කුඩාරම් ගහගෙන ඉන්නවා.
ඒ කට්ටියත් දැන් ඉදිරියට යනවා සමහර කට්ටිය මොනවද වෙපන් තියාන රත්තරන් ඒවා. ඔව්. ඉතින් බලමු අපි ඉදිරියට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. වර්තමාන ජනාධිපති ඇතුළු මේ ඇමති මණ්ඩලය අතේ තමයි මේ ආණ්ඩුවේ තමයි මේ වැඩේ තියෙන්නේ. ඉතින් ඉදිරියට මේ කටයුතු ටික ඉක්මනින් සරකාරයෙන් ඉටු කර ගන්න ශක්තිය ලැබේවා කියලා තමයි කියන්නේ. නිල කම්බ හොරු ටික මේ කම්බ හොරු ටික ඇත්තටම නීති රැහැන්ට කොට කරගත්තොත් මේ ආර්ථිකය හදන එක ලොකු ප්‍රශ්නයක් නැති වෙයි මේ ආණ්ඩුවට. මොකද මුංගාව තමයි සියලු හොරකම් කරපු ධනෙ තියනවා කියන්නේ. උගන්ඩා බැයි නම් ඕන කේල් මාර්ගේ හරි කමන්නේ. ඒ දේ විය යුතුයි. ඔබ තමයි ජනතාවගේ පරම පැතුම. එහෙනම් ඉතින් මහින්දානන්දලාට කියන්න තියෙන්නේ අඬන්න එපා නාඩන්න. දැන් ඉතින් කරා නම් ඉතින් ditta ධම්ම වේදිනේ කර්මය දැන් පසුපස පළ දීලා තියෙන්නේ. ඒවා ඉතින් හොඳම උදාහරණ එකක් නෙමෙයි. මර්වින් සිල්වා අඬනවා. එතකොට කෙහෙලිය රමුක් කැල්ල ඇඩිලා ඉන්නේ. ඉතින් එතකොට ඔය වාගේ ඉන්නවා ඕන තරම් මේ පුද්ගලයෝ ඉන්නවනේ මේක තුන. එතකොට SM රංජිත් කොහොමද හිටියේ? දැන් SM චන්ද්‍රසේනගේ වයි දැන් ඉතින් ඉවරයි. ඔක තමයි ඇත්ත. ඉතින් අපි බලමු ඉදිරියට මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක. ඔබගේ අදහසක් තියෙනවා යටින් කමෙන්ට් කරන්න. ආදරෙන් ඉල්ලා සිටිනවා. channel එක subscribe කරගන්න.